ඔව් ඔව් පොඩ්ඩක් නැවතිලා මේ වීඩියෝ එක බලලා යන්න. ඔයාලා දැකලා තියෙනවද මිනුවන්ගම රාජමහා විහාරය කියලා පුරාණ කාලේ පන්සලක්. පන්සලක් නෙමෙයි දැනට ඒ පන්සල වතුරෙන් යට වෙලා ගරා වැටලා තියෙන පන්සලක්. දැකලා නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා යන්න. අපි යමු වටපිටාව ගැන පොඩ්ඩක් බලන්න. ඔයාලට පේනවා ඇති මම දැන් මේ ඉන්නේ මුරුතුවෙල ජලාශය තමයි මම මේ ඉන්නේ. මේ වෙනකොට ජලාශය අධික පැවුම් නිසා ජලාශය සම්පූර්ණයෙන්ම හිඳිලා ඒ ජලාශය මැද තියෙන ගංගාවේ විතරයි වතුර බහින්නේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මම මේ ජලාශයේ ඉන්නේ මේ පන්සල පිහිටා තිබිච්ච ස්ථානයේ තමයි මම මේ දැනට ඉන්නේ. අපි යමු මේ පන්සලේ විහාරයේ තිබිච්ච තැනට පොඩ්ඩක් බලන්න. එන්න කොහොම යන්න. මේ ජලාශය මේ පළවෙනි වතාවට නෙමෙයි මේ පන්සල මතු වෙන්නේ. මීට අවස්ථා ගානකදී මේ පන්සල මතු වුණා. මේක විශාල ජලාශයක් මේක මුරුතුවෙල ජලාශය. ඉතින් වතුර ඉඳින කාලෙට මේ පන්සල හැම මුරේකටම මතු වෙනවා. මේක දැකපු අය ගොඩක් දෙනෙක් ඇති. මොකද මේක ආරංචි වෙන එක නා හැම කෙනෙක්ම මේ ස්ථානයට අවිල්ල බලලා තියෙනවා. ඉතින් මම මේ ගමේ කෙනෙක් ඇවිත් මේ වීඩියෝ එක දාන්නේ. මේ පන්සලේ නම තමයි මිනුවන්ගම රාජමහා විහාරය. ඒ කියන්නේ පුරාණ කාලේ පන්සලක්. මේ පන්සල මේ ජලාශය හැදුවට පස්සේ තමයි මේ පන්සල යට වෙලා තියෙන්නේ. ඊට කලින් මේ ස්ථානයේ සුන්දර පරිසරයක් තිබිලා තියෙන ලස්සන ගංගාවක් තමයි මේ ස්ථානේ බහලා තියෙන. ඔයාලට පේනවා ඇති. මේ සම්පූර්ණම තියෙන්නේ මේ කුඹුක් ගස්. ඔයාලට පේනවා හරිය ඈතින් තියෙන්නේ සම්පූර්ණම කුඹුක් ගස්. ඒ ගංගාවේ තිබිච්ච කුඹුක් ගස් තමයි දැන් ඒ දිරලා සම්පූර්ණම මේ තමයි මම ඉන්නේ මිනුවන්ගම රාජමහා විහාරයේ විහාර මන්දිරය පිහිටා තිබිච්ච ස්ථානය. මේ විහාර මන්දිරය මේ බෞද්ධ කුඩ දෙකකුත් දාලා තියෙන. මොකද අපේ මේ ගමේ අය කට්ටිය මෙතෙන්ට නරඹන්නේ නිසා මේ පොඩ්ඩක් මෙතෙන්ට විශේෂත්වයක් මෙතන තියෙනවා. මෙතන ඒ කාලේ ගොඩාක් අනුවස් තිබිච්ච තැනක්. ඒ කාලේ අදටත් එහෙම තියෙනවා. ඉතින් මේක පුරාණ කාලේ ඉඳලා එන දෙයක්. මේක ඒ කාලේ ගංගාව තමයි මේ ස්ථානේ බහලා තියෙන්නේ. ඉතින් ඒ ගංගාවයි නේද මේ පන්සල පිහිටලා තිබිලා තියෙන්නේ. දැනට ඒ ගංගාව හරස් කරලා වැව් කණ්ඩියක් බැඳලා මේ ජලාශය හැදීම නිසා තමයි මේ පන්සල යට වෙලා තියෙන්නේ. නැත්තම් මේ ගම්මානයක් මේක සම්පූර්ණ ගෙවල් තිබිච්ච තැනක්. ඒ සියලුම ගෙවල් ඉවත් කරලා මේ වැවස හදලා තියෙන්නේ ඊට පස්සේ. ඉතින් මේ ලස්සන ස්ථානයක් මේක තියෙන්නේ මුරුතුවෙල ජලාශයේ මැද තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. මේක දැනට වතුර අඩු වෙච්ච නිසා තමයි මේ මතුවලා පේන්නේ. වතුර ගලන කාලෙට මේ මුකුත් පේන්නේ නැහැ. සම්පූර්ණම යට වෙනවා. දැනට වතුර හිඳිලා තියෙන වැවේ මේ තියෙන්නේ තායිච්චිගේ තිබිච්ච ස්ථානය. ඔයාලට පේනවා ඇති ලස්සනට. කියන්නේ මේ තියෙන්නේ මේ බලන්න ඒ කාලේ ගැඩොල් වලින් බැඳපු බැමි අද කාලේ බැමි ගිය වගේද බලන්න කොයිතරම් ලස්සනට තියෙනවද කියලා. මේ තායිච්චිගේ වටේ බැම්ම තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දැනට අපට මේක පන්සලක් කියලා ඔප්පු කරගන්න මෙන්න මේක විතරයි මේ ස්ථානේ පේන්න තියෙන්නේ. වෙන මොකුත් පේන්න නැහැ. අනිත් ඒවා තිබිච්ච ඔක්කොම පස් වලින් වැහිලා. ඒ කියන්නේ දැන් ඉතින් පුරාණ කාලයක් වෙනකොට එහෙම වෙනවනේ. වැහිලා තියෙන්නේ. මේ විහාරකයේ තමයි අපට හොඳටම දැක බලා ගන්න පුළුවන්. ආවොත් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මුරුතුවෙල ජලාශය තියෙන්නේ මේක. දැනට මතු වෙලා තියෙන්නේ. ඉතින් ආයෙ වහින කාලෙට මේවා ගලනවා. ගැලුවට පස්සේ මේ මොකුත් පේන්නේ නැහැ යට වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම්
ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාලගේ අදහස කුමක්ද කියලා ලියාගෙන යන්න. ආදරේ හැමෝටම. නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්න. බයි.